හරි. පැයක් කියන්නේ මිනිත්තු 60ක්. ඒ කියන්නේ මිනිත්තු කටුව රවුමක් ගියපුවාම පැය එකක් වෙනවා. එහෙනම් පැය දෙකක් කියන්නේ 60ව දෙකක්. එතකොට මිනිත්තු 120 මම ඒක තමයි මේ ලියලා තියෙන්නේ. හරි. 60ව දෙකක්. එතකොට මිනිත්තු 120යි. පැය 3ක් කියන්නේ. ඒ කියන්නේ 3 60න් ගුණ කරා එතකොට 180යි. දැන් ওই ටික ලියාගන්න. දැන් ලියන්න. අද නම් මේ කැමරාව ඔන් කරලා මට පොත පෙන්නන්න ඕනේ. ගිය සතියේත් මම බලනවා කියලා ඉඳලා ඒක බලන්න බැරි වුණා. හරි. ඒක අද ඒක බලන්න ඕනේ. පොඩ්ඩක් ගිය සතියේවත් එක්ක මට පෙරලලා පෙන්නන්න පිටු දෙක තුනක් පස්සට ආපස්සට වැඩ කරලාද කියලා බලන්න ඕනේ. ඉතින් හරි තා පොඩ්ඩක් එහාට කරලා ආපස්සට. හරි පුතේ හරි. තා පොඩ්ඩක්. තායි හොඳයි. හරි. දැන් බණ ලියලා දිනවා හොඳයි. අම්මෝ ලොකු වැඩ ගොඩක් කරලා තියෙනවා නේද? ඔන්ලයින් එක වුණාට අපි වැයෙන ප්‍රමාණයක් පිටු 100ක් විතර ලියලා තියෙනවා. ගොඩක් වැඩ කරලා තියෙනවා. හරි විසිනි හොඳයි. ඊළඟට මම නෙළුම්යා පොත බලමුද? කො බලන්න. හරි. තා පොඩ්ඩක් තා පිටුවක් දෙකක් පෙරලමු. තා පැත්තක් ආපස්සට පෙරලන්න. හරි. ආවර්ලෝක කරලා තියෙනවා හොඳයි. හරි පුතේ හරි. හොඳයි. ඒක වැඩේ කරලා තියෙනවා. ඊළඟට නිදේනි. නිදේනි පොත බලමු. හිමීට ඒක හදිසියක් නැහැ. කලබල නැතුව හිමීට වෙන්න. හරි හොඳයි. තා චුට්ටක් කැමරාවට අල්ලන්න. හරි. වැඩ කරලා තියෙනවා හොඳයි. හරි 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 හරි. ඇති. නිදෙනි හරි. හොඳයි කැමරාව ඔෆ් කරගන්න. සයිනි සයිනි බලමු සයිනිගේ පොත. තව පෙරලන්න. තව පිටුවක් හිස් තියනවා වගේ. හොඳයි හරි. නෑ නෑ හරි. හරි හොඳයි. හරි. හරි. දැන් මං ඇහුවේ නැත්තේ මහිරුගෙන් මහිරු ඇයි වුණා? පොත පෙන්නන්න වෙයි කියලා ඉන්නවා දන්නේ. හරි බලමුකෝ ආයේ එනකොට අල්ල ගන්නවා. හැමෝගෙම පොත් බලනවා අනිවාර්යෙන් මම ඔහොම වෙලාවක් මේ මාසෙට එක සැරයක් දෙකක්වත් පොත පෙරලලා මට පෙන්නන්න වෙනවා. ඇත්තටම මේ සතුටුයි පොත බැලුවාම ගොඩාක් වැඩ කරලා තියෙනවා කියලා පේනවා හොඳට ලියලා තියෙනවා ඔයාලා ලස්සනට ලියලා තියෙනවා ඒ වගේම මේ පොත පිරෙන්න ලියලා තියෙනවා ඒකයි මට සතුටු හරි වැඩේ ගොඩක් හොඳට කරලා තියෙනවා ඔන්ලයින් එකක සාමාන්‍ය අපිට එහෙම කරන්න අමාරු ඔයාලා සමහරට වෙන ක්ලාස් වල යනවා දැකලා ඉතිනේ ගියාට මේ පොත බැලෙන්නේ නැහැ ටියුට් එකේ වැඩ බැලෙන්නේ නැහැ එතකොට මේ අපේ පන්ති එහෙම බෑ පොඩ්ඩයි ඉන්නේ ඒ ඉන්න ටික දෙනා හොඳට වැඩේ කරගෙන යනවා හරි එතකොට ඔයාලා හොඳට වැඩේ කරන්න ඕනේ මම බලනවා නිතර හරි බලලා හොයලා නැතුව මේක නිකාම්ම ඇවිල්ලා පන්තියට ඇවිල්ලා මේ මම මෙතන කියන දේ අහන් ඉඳලා ගිහිල්ලා වැඩක් නැහැ මේ කියන දේ අහගෙන ඉන්න පන්තියක් නෙමෙයි වැඩේ කරන පන්තියක් ඒක නිසා හරියට වැඩේ කෙරෙන්න ඕනේ දෙන්න දේවල් ටික කරන්න ඕනේ මම ගොඩක් මේ ඇත්තටම මම සෑහෙන මහන්සියක් අරගෙන තමයි මේ පන්තිය කරන්නේ අනිත් පන්ති වලට ගොඩක් මේ වෙලාව වැය කරනවා මම මේ පන්තියට හේතුව මේ ප්‍රසන්ටේෂන් හදා ගන්න දැන් ඔයාලට ප්‍රසන්ටේෂන් එක පේනවා ඉතින් හරි ප්‍රසන්ටේෂන් එක හදා ගන්නවා මේ විතර පල්ලෙහා ඔයාලට පේනවත් ඉතින් වැඩ ගොඩාක් මම කරගෙන යනවා හරි ස්ක්‍රීන් එක පොඩ්ඩක් ෂෙයා කරන්න හරි බලන්න මේ වැඩ ගොඩාක් මම කරන්න ඕනේ ඔයාලට උගන්වන්න මේවා ප්‍රසන්ටේෂන් හදා ගන්න ඕනේ ඒතකොට මෙතන තියෙන PDF එක ඒකේ වැඩ ටික තියෙනවා ඊට පස්සේ මෙතනින් යනවා මම ස්මාර්ට් මගේ මේ බෝඩ් එකේ වැඩේට. ඒතර මේවත් පුතේ හදාගෙන තියෙන්නේ කලින් සැලසුමකට එන්නේ
මේ ඔයාලට pages 11ක් පේනවනේ. මේ ඔක්කොම මම හදලා කලින් හදලා තියාගන්නවා මේ ඔක්කොම plan එකකට යන්නේ අපි. නිකම්ම මට හිතෙන දේවල් ලැබිලා උගන්නන්නේ නෑ. හරිනේ? හරි. ඒතකොට ඔයාලත් මහන්සි වෙන්න ඕනේ ඒ ගානටම. ඒතකොට තමයි වැඩේ සාර්ථක කරගන්න පුළුවන්. දැන් මේ ගිය සතියේ කරපු ඒවාත් තියෙනවද නෑ? කාට හරි මොන හරි ගැටලුවක් තිබුණොත් මේ ඔක්කොම තියෙනවා. මට ඕන වෙලාවක බලන්න පුළුවන් මම මේ දවසේ මොනවද ඉගෙනන්නේ. ඒතකොට කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මම මේක උගන්වලා නැහැ කියලා කිව්වොත් මට පෙන්නන්න තියෙනවා. හරි? දිනය, වේලාව ඔක්කොම මේකේ තියෙනවා පැටිලා. හරිද? ඒතකොට දිනය, වේලාව සහිතව මේ සියලු දේවල් තියෙනවා. මේ ඔයාලට වම් පැත්තේ පේනවා ඇති උඩ. වම් පැත්තේ මම මේ මවුස් එක පෙන්නන්නේ. එතන දිනය, වේලාව මේ ෆයිල් එකේ නම ඔක්කොම තියෙනවා. මම මේ වෙලාවේ තමයි මේක ඉගෙනන්නේ. කියලා පැහැදිලිව තියෙන රෙකෝඩින් එක තියෙනවා. හරි. එතකොට මේ සෑහෙන මාර්ගයක් වෙලා මමත් මේ වැඩේ කරන්නේ. ඒක නිසා හොඳට වැඩ කරන්න සතුටුයි ඔයාලා වැඩේ කරලා තියෙනවා. හරි. අපි එන දැන් පාඩමට යමු. එතකොට අපිට දැන් මේ මෙතන කතා කරේ පැය වලින් දක්වලා තියෙන කාලය මිනිත්තු වලට කියන්නේ. හරි. එතකොට අපිට ඕක ගණන් ටිකක් තියෙනවා හදන්න. පැය වලින් දක්වා ඇති කාලය මිනිත්තු වලට ගන්න. මේ බලන්න මේ පොතේ අභ්‍යාසෙත් මම යන්නේ. ඉස්සෙල්ලා පොතේ අභ්‍යාස කරලා ඉමු. ඊට පස්සේ මම ටියුට් එකේ වැඩ ටික දෙන්නම්. හරි. දැන් මෙහෙමයි කරන්න ඕනේ. මේකේ මේ පළවෙනි ප්‍රශ්නේ ඕනේ නැහැ. ඔයාලට අත්පොත තියෙනවා නම් අත්පොතේ මේක තියෙනවා. හරි? අත්පොතේ ඔක තියෙනවා. මට ඕනේ මේ දෙවෙනි ප්‍රශ්නේ. දැන් පළවෙනි ප්‍රශ්නේ අපි දැන් නිකන් කතා කරමුකෝ. හරි? බලන්න පළවෙනි ප්‍රශ්නේ ගත්තාම මේකට උත්තරය ලියන්නේ මෙහෙම. ස්ක්‍රීන් එකේ ආවලා තියෙන්නේ පේන්න නැත්නම් කියන්න. හරි? හරි. ඔයාලට පේනවා. හරි. බලන්නකෝ. එතකොට මෙතන තියෙනවා මේ පැය එකක්. පැය එකක් මිනිත්තු කීයද? එතකොට මම මේ විස්තරයට දාන්න ඕනේ පැයක් කියන්නේ මිනිත්තු 60යි. ඊළඟට ඒක අහනවා අපි තත්පර වලින් කීයද කියලා. එහෙනම් දැන් පැයක් කියන්නේ තත්පර කීයද කියලා අහන්න. මිනිත්තු 60යි. මිනිත්තුවක් කියන්නේ තත්පර 60යි. එහෙනම් මම 60ෙන් ගුණ කරනවා. බිංදුවරක් බිංදුවයි. බිංදුවරක් 6 බිංදුවයි. බලාගන්න ගුණ කරන එක 6න් ගුණ කළා 6ට පල්ලෙහෙන් යන්නේ 6 වරක් බිංදුව. 6 වරක් බිංදුව බිංදුවයි. 6 වරක් 6 36යි. දැන් එනවා බිංදුවයි බිංදුවයි 3යි 6යි. 3600. මොන 3600යි. හරි? ඔය ඉස්සර පුරවන ඔය විදිහට. දැන් අපි යමු දෙවෙනි ගාන. දෙවෙනි ගාන ඔයාලා පොතේ ලියන්න වෙනවා. හරි? ටක් ගාලා පොතේ ලියාගෙන ඔයාම උත්තරයක් ලියන්න ඊට පස්සේ මම හදලා පෙන්නනවා. හරි? ඉක්මනින් කරමු. දෙවෙනි ගානේ පළවෙනි කෝඩ් නෑ. පළවෙනි එක අයින් කරන්න ඒක අයින් කරලා දෙවෙනි ගාන හදමු. හරි ඉක්මනින් ලියමු. ලියලා උත්තරේකුත් ලියලා මට කියන්න. වැඩ ඉවරයි. ඊට පස්සේ මම හදලා පෙන්නනවා. අත්පොත තියෙනවා නම් ඒක ගන්න ස්ක්‍රීන් එක දිහාම බලන් ඉන්න එපා. මම ටිකක් අකමැති අර ස්ක්‍රීන් එක දිහාම බලන් ඉන්නවට ඇස් වලට හොඳ නෑ. ඒ නිසා අත්පොත තියෙනවා නම් අත්පොතේ 4යි 5 ඕනම පිටුවක් කියලා බලන්න. පිටුව 46 46 පිටුවේ අත්පොතේ 46 පිටුව. ඒකේ ගණන් ටික තමයි මම මේ අරගෙන තියෙන්නේ. හරි ඉක්මනින් අද ඔය හැම එකක්ම 60න් ගුණ කරලා ලියන්න තියෙන්නේ. හැම ආගයක්ම 60න් ගුණ කරන්න. එතකොට මිනිත්තු වලින් එනවා. පස්සේ මම ඔයාට ස්ක්‍රීන් එකේ ලියන්න දෙනව අවස්ථාව. හරි. එතකොට ගාන හදලා පෙන්නන්න ඕනේ. හරි. මම වෙලාවක දෙනවා ස්ක්‍රීන් එකේ හදන්න කියලා. එතකොට හදලා පෙන්නන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් මෙයා 60න් ගුණ කරන්නේ පැය නම් එතකොට මිනිත්තු 60යි. මම කියන්න විතරක් දාන්නම් මිනිත්තු 60ක් වෙනවා එතන. පැය දෙකක් කියන්නේ 60 ඒවා දෙකක්. එතකොට මිනිත්තු 120යි. ඊළඟට 60 ඒවා 3ක්. 3 වරක් 18යිනේ. 18 ලිව්ව අගට බිංදුව දැම්මා. එතකොට මිනිත්තු 180යි. දැන් 5ක් ඕනේ. ඒ කියන්නේ 60 ඒවා 5ක්. 6 5 30යි. අගට බිංදුව දැම්මා. එතකොට මිනිත්තු 300යි.
ඊළඟ 12. හරි. ඒ කියන්නේ 60 12. 12 72යි අගට බිංදුව දැම්මා. මිනිත්තු 720යි. ඊළඟ 24ක් බලන්නකො. දැන් මේ මෙතන තිබුණේ 12 මෙතන තියෙන්නේ 24. එහෙනම් මෙයා දෙගුණ කරලා මෙතන ගත්තා නම් වැඩේ හරිනේ. අපි ආයෙ හදන්න ඕනේ නැහැ. 720 දෙකක්. එහෙම බැලුවත් හරි. එතන 720 දෙකක් කියන්නේ 1440. ඒ කියන්නේ පැය 24කට මිනිත්තු තියෙනවා 1440ක්. හරි? right. අපේ දැන් මේ බ්‍රේක් එකක් ගන්න වෙලා වෙනවා. තව මිනිත්තු 10කින් විතර ඩිස්කනෙක්ට් වෙයි. ඊට පස්සේ අපි දන්නවනේ සාමාන්‍ය විදිහට මිනිත්තු 10ක් ගිහිල්ලා 7:05ට විතර තමයි ලොග් වෙන්නේ ආයේ. හරි. එතකොට මේ ඔන්න ඩිස්කනෙක්ට් වුණොත් ඒක කරන්නේ. හරි. එහෙනම් මම හිතන්නේ හරියටි. හරි. සයිනි නෙළුම්යා ඒගොල්ලෝ හැදුවේ නැත්තම් බලන්න. මම දැන් හදලා ඇත්තේ කාට හරි හෑන්ඩ් රයිටින් එක දාන්න බෑ කියලා ගිය සතියේ කිව්වනේ. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඊළඟ තියෙනවා මිනිත්තු වලින් දක්වා ඇති කාලය පැය වලින් දක්වා. හරි. මිනිත්තු වලින් දක්වලා තියෙන කාලය පැය වලින්. මේ තියෙන්නේ මිනිත්තු වලින් දක්වා ඇති කාලය පැය වලින් දැක්වීම. මිනිත්තු වලින් දක්වා ඇති කාලය පැය වලින් දැක්වීම. හරි. right. අපි මාතෘකාව ලියමු. මේකෙත් අර උඩ කොටස ඕනේ නැහැ. මේ කාලයමයි මේක කියන කතාව ඕනේ නැහැ. හරි. right. ඒක අයින් කරලා ලියාගන්න මාතෘකාව මිනිත්තු වලින් දී ඇති කාලය පැය වලින් දැක්වීම. මිනිත්තු වලින් දී ඇති කාලය පැය වලින් දැක්වීම. ඉක්මනින් ලියන්න. මිනිත්තු වලින් දී ඇති කාලය පැය වලින් දැක්වීම. හරි. එතකොට මිනිත්තු 60ක් කියන්නේ පැය. එතකොට මිනිත්තු 120ක් කියන්නේ මේ 120 බෙදන්න ඕනේ 60. එතකොට පැය 2යි. මිනිත්තු 180ක් කියන්නේ පැය 3යි. මිනිත්තු වලින් දී ඇති කාලය පැය වලින් දැක්වීමට එම කාලය 60න් බෙදිය යුතුය. ඒ ටිකක් ලියාගමු. සටහනක් විදිහට ලියාගන්න ඉක්මන. අපිට මෙහෙමයි මේ පාඩමෙන් මේ ටික හරි අමාරුයි. මොකද මේ ගණන් හදන්නයි ලියන්නයි තමයි මේක ගොඩාක් තියෙන්නේ. ටිකක් බෝරින් කොටසක්. හරි. පොඩ්ඩක් අමාරුයි කරන් යන්න වෙන්නේ. ළමයි ටිකක් අකමැති මේ කොටසට. ඒක වැඩි මේ පාඩමේ දාලා තියෙන ප්‍රමාණය. ඒ වුණාට කරන්න එපා වැඩි. මේක ඉතින් ඊට ලියාගෙන යමු. සර් මේකේ මිනිත්තු 60 ඒවත් ලියනවද සර්? ඔව් මේ ටික ඔක්කොම ලියා ගන්න ඕනේ. හරි. දැන් ඔක්කොම ටික ලියා ගන්න. මම ගණන් ටික ඊළඟට හදලා පෙන්නනවා. හරි. මේ අභ්‍යාසෙම ගණන් ටික 4යි 6 අභ්‍යාසය ඊළඟට පොඩ්ඩක් එහාට පෙරලා බලන්න 4යි 6 අභ්‍යාසය තියෙනවා. හරි. ඒකේ ගණන් ටිකත් අපි හදමු. දැන් මේ හැම එකක්ම 60න් බෙදන්න ඕනේ. හරි. 60න් බෙදන්න ඕනේ. පුළුවන් නම් උත්සාහ කරන්න තනියම හදමු. ඊට පස්සේ මම හදලා පෙන්නන්නම්. හැබැයි අපිට තව මිනිත්තු 2ක් විතර තියෙන්නේ. ඊට පස්සේ ඩිස්කනෙක්ට් වෙනවා. ඉස්සෙල්ලා මම හිතන්නේ ගණන් ටික ලියාගත්තා නම් හොඳයි. ගණන් ටික ලියා ගන්න. එතකොට ඩිස්කනෙක්ට් වුණත් ඔයාලට වැඩේ කරන්න පුළුවන්. මම අපව 7යි 5 විතර වගේ වෙදි තමයි එන්නේ. ඒ අතරේ ඔන්ලයින් ටෙස්ට් එකක් දෙන්න නම් පුළුවන්. හරි. කලින් පාඩමෙන් ඔන්ලයින් ටෙස්ට් එකක් දෙන්න පුළුවන්. මම හිතන්නේ අපි වෘත්තීය පාඩමේ ඔන්ලයින් ටෙස්ට් එකක් කරේ නැහැ. මට මතක විදියට. හරි මේ ගණන් ටික හදන්නකො මම මේ ටෙස්ට් එක පොඩ්ඩක් තියෙනවා බලන්න. ඒක මම WhatsApp එකට දාන්නම්. හරි බලන්න. දැන් මේ හැම එකක්ම මොකද කරන්න ඕනේ? අපි බෙදන්න ඕනේ 60. මේක නම් බෙදන්න දෙයක් නැහැ. 60 බෙදනවා 60. එතකොට 1යි. 1 වරක් 60 60යි බිඳුවයි. එතකොට එතන පැය 1යි. ඊළඟට 180 බෙදනවා 60. එතකොට 60 ඒවා 3යි. 3 වරක් 18යි 180යි බිඳුවයි. එතන එනවා පැය 3යි. 540 බෙදනවා 60ෙන්.
එතකොට 9යි. 6 වරක් 9 54යි බිඳුවයි පැය 9යි. ඊළඟ 300. 300 බෙදනවා 60ෙන්. එතකොට 5යි. 6 වරක් 5 30යි 300යි. බිඳුවයි පැය 5යි. 360 බෙදනවා 60ෙන්. 6 වරක් 6 36යි. 360යි. පැය 6යි. 600 බෙදනවා 60ෙන්. එතකොට 10යි. 10 වරක් 60 600යි. පැය 10යි. හරි. මම හිතන්නේ හැමෝගෙම හරියටි. මේ වර්ධින්න තරම් අමාරු වැඩක් නෙමෙයි ඒක. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. හරි. ඊළඟ එකේ අපි කියන්නේ මේ පැය හා මිනිත්තු දෙකෙන්ම ලියන්න ඕනේ. හරි. මේකේ මම ගානක් දෙකක් හදලා පෙන්නන්න. ඊට පස්සේ අපි හදමු බලන්නකො. අපිට කියනවා මෙහෙම. මේවා ලියන්න කරන්න එපා. බලන්න. පස්සේ ගණන් ටික හදමු. මිනිත්තු 170. හරි. දැන් මම මේක බෙදනවා 60. 170 බෙදනවා 60. කීයක් තියෙයිද? 3ක් දැම්මොත් 6 වරක් 3 18යි. එතකොට 180කට යනවා. එහෙනම් 2යි ගන්න පුළුවන්. දෙවරක් බිඳුව බිඳුවයි. දෙවරක් 6 12යි. 120යි. දැන් මේක අඩු කරනවා පල්ලෙහාට. අඩු කරන්නේ බිඳුව බිඳුව බිඳුවයි. 7න් 2ක් 5යි. 1න් 1ක් බිඳුවයි. 50ක් ඉතුරුයි. එතකොට මේ උඩින් ආවේ පැය ගාන. එතකොට එතන තියෙනවා අපිට පැය 2යි. ඉතුරු වෙලා තියෙනවා මිනිත්තු 50. හරි. එතකොට පැය 2යි මිනිත්තු 50යි කියලා උත්තරේ ලියන්න පුළුවන්. හරි. හරි. අපි මෙහෙම කරමු. ලියාගමු උදාහරණේ. මම කියන්නම් උදාහරණේ ලියාගන්න. මිනිත්තු 170 ලියාගමු. මිනිත්තු 170 පැය හා මිනිත්තු වලින් ලියන්න. පැය හා මිනිත්තු වලින් ලියන්න. හරි. ගානක් හදාගමු. දැන් පැය 2යි මිනිත්තු 50යි. කවුරු හරි එක්කෙනෙක් අඩුයි. කවුද අඩු? හරි. වෙලාව ඇති. මම බෙදන්නම්. බලන්න 425 බෙදන්න යන්නේ 60. කීයක් තියෙයිද? 5ක් ගත්තොත් 30යි. 7ක් ගත්තොත් 42 එනවනේ. එහෙනම් මෙතන 7යි. 4ක් 6 42යි 420යි. ඉතිරි 5. එතකොට අපේ පිළිතුර වෙන්නේ පැය 7යි මිනිත්තු 5යි. පැය 7යි මිනිත්තු 5යි. මම හිතන්නේ හරියටි. එච්චර අමාරු වැඩ නෙමෙයි හදාගන්න පුළුවන්. හරි. එහෙනම් වැරදි තියෙනවා නම් හදාගන්න. අඩුපාඩු තියෙනවා නම් මේක හදාගන්න ඉක්මනට. පොඩි වෙලාවක් දෙන්න. දැන් අපි අභ්‍යාසයට යනවා. කවුද මේ සයුනිද නිතර ඩිස්කනෙක්ට් වෙන්නේ? එයාලට සිග්නල් අවුලක් ඇති නේද? කවුරු හරි එක්කෙනෙක් ඩිස්කනෙක්ට් වෙනවා නිතරම. හරි වෙලාව ඇති. මම අභ්‍යාසයට යනවා. හරි බලන්න. පහන් සඳහන් එක්කේ කාලය පැය සහ මිනිත්තු වලින් දක්වන්න. පැය සහ මිනිත්තු වලින් දැන් අර වගේ බෙදන්න ඕනේ. හරි. බෙදලා
පැය හා මිනිත්තු වලින් ලියන්න ඕනේ. හරි. දැන් තනියම හදමු. මම ටුක්ටක් යනවා පොඩ්ඩක් එළියට මිනිත්තුවයි වතුර ටිකක් බීලා එන්නම්. ඔයාලා වැඩේ කරන්න. මේ ගණන් ටික හදන්න. හරි. දැන් නම් වෙලාව ඇති වැඩේට. මම හදන්න බලන්න. අනුහස් නම් ඉවරයි කියලා දාලා තියෙනවා. අනිත් එක කොහොමද ගන්නෙ? හරි බලන්න මම හදන්න ළමයි. පළවෙනි එකේ තියෙන මිනිත්තු 90. එහෙනම් 90 අපි බෙදනවා 60. එතකොට 60ව 1යි. 60යි 30යි. එතකොට මෙතන එනවා පැය 1යි මිනිත්තු 30යි. ඊළඟ 100ක් තියෙනවා. 100 බෙදනවා 60. ඒත් 1යි තියෙන්නේ. 60යි. 100න් 60ක් අඩු වුණාම 40යි. එතනත් එනවා පැය 1යි මිනිත්තු 40ක්. ඊට පස්සේ 115ක් තියෙනවා. ඒකත් බෙදනවා 60. 60ව 1යි. 60යි. දැන් අඩු කරනවා. 5යි. 5යි. 6 5 11යිනේ. එතකොට එනවා sorry පැය 1යි මිනිත්තු 55යි. දැන් බලන්න ඔයාලගේ ඔය හරි විදියට. දැන් මම පල්ලෙහා පේජියට යන්නේ. මේ උන හදලා තියෙන්නේ පහක්වත් හදලා තියෙනවා. වැරදි නම් මේව හදාගන්න නිවැරදි කරගන්න මේ ඉස්කෝලේ පොතේ අභ්‍යාසය හදන්නේ. ඊට පස්සේ ටියුට් එකක් තියෙනවා හදන්න. මම ටියුට් එක දානවා ගෲප් එකට ඔයාලා හදන්න ඕනේ. ඊට පස්සේ මම කිව්වට දැම්මේ නෑ. නොදා හිටියේ මේ කොටසත් කරන්න ඕන නිසා. ඒ වුණාට දැන් අද නම් ගෲප් එකට මේ ටියුට් එක දාන්නම්. පුළුවන් ප්‍රමාණයක් කරන් යන්න print කරගෙන කරා නම් හොඳයි. ටියුට් එක print කරගන්න එතකොට ලේසි ඔයාලා. ඒකෙම ලියත හැකියි. හරි. ඊළඟට යමු 150යි මිනිත්තු. 150ත් අපි බෙදනවා 60න්. 60ව දෙකක් තියෙනවා. 6 වරක් 2 12යි අගට බිඳුව ලිව්වා. 120යි. අඩු කරා බිඳුවයි මෙතන එනවා 30යි. එතකොට එතන පැය 2යි මිනිත්තු 30යි. දැන් තියෙන්නේ 245 බෙදනවා 60න්. එතකොට 6 වරක් 4 24යිනේ. 6 වරක් 4 24යි 240යි. අඩු කරපුවහම 5යි. පැය 4යි මිනිත්තු 5යි. 320 බෙදනවා 60න්. 5යි 6 වරක් 5 30යි 300යි. 20ක් ඉතුරුයි. පැය 5යි මිනිත්තු 20යි. හරි මොනවා ගන්න ටික හරි. හරි. එතකොට මම හිතන්නේ අනුහස් කලින් හදලා තිබුණා එයාගේ හරියට නේද? ඔක්කොම. හරි. අනිත් අයත් හදලා තිබුණේ කීප දෙනෙක් බැරි වුණේ. හරි. එහෙනම් ඔන්න ගණන් ටික හැදුවා. ඒත් අපි මේ කරේ මිනිත්තු වලින් දක්වලා තියෙන කාලය පැය මිනිත්තු දෙකෙන්ම ලිව්වා. හරි. ඔයාලා ලියලා ඉවරයි නේද? මම අයින් කරන්නම්. ඉවර නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න ඕනම ගෲප් එකකට දාන්නත් පුළුවන්. හරි. මම හිතන්නේ ඉවරයි. අපි යමු පාඩමට ආයේ
ඒතර අපි මෙතන තමයි නැවතුනේ. ඒකට අපිට තව කොටසක් තියෙනවා කරන්න. මෙන්න මේ දින ගැන කතා කරන්න ඕනේ. හරි ලබන සතිය අපි ওই දින ගැන කතා කරලා තව සුට්ටයි තියෙන පාඩුවේ. තව පොඩ්ඩක් තියෙනවා ඒ ටික කතා කරලා ඉවර කරනවා. පොතේ අභ්‍යාසත් කරලා. ඒක ටියුට් එක දාන්න ටියුට් එකේ ඔක්කොම කරන්න බෑ. පුළුවන් ප්‍රමාණය කරන් යන්න. ඔක්කොම කරන්න පුළුවන් නම් හොඳයි. ඒක ඔක්කොම කරන්න පුළුවන් නම් ඔය ඔක්කොම කරලා ඉවර කරා. හරි ප්‍රශ්න ඔක්කොම උත්තර ලියන්න පුළුවන්. නැත්නම් තියන්න පුළුවන් ප්‍රමාණය කරලා නවත්තන්න. හරි. හරි. එහෙනම් අපි අද පාඩිය නවත්තනවා. ලබන සතියේ සිකුරාද පාඩිය තියෙනවා. පොය දවසක් වැඩනොත් තමයි පාඩි නැත්තේ. පොය දවසක් තියෙනවා නම් එදාට පාඩිය නෑ. හැබැයි අනිත් හැම දවසෙම පාඩිය තියෙනවා. හදිස්සියෙම හරි මට බැරි කමක් තිබුණොත් මම මැසේජ් එකක් දාන්න. ඔයාලා හැම වෙලේම සිකුරාද මේ දවසේ වෙන වැඩ දාගන්න එපා. අපි පාඩිය දැන් දිගටම ඉස්තිරව කරගෙන යනවානේ. එතකොට දිගටම පන්තියේ ඉන්න එක ලේසියි ඒකට අපි හැමෝටම. දැන් පොතුත් බැලුවනේ මම. එතකොටත් වැඩ කරලා තිබුණා ගොඩක්. එතකොට අදත් සෑහෙන ප්‍රමාණයක් අපි කරා. ලබන සතියේ මේ පාඩම මොම යන්න වෙනවා. අමාරුවෙන් හරි. හරි. අමාරුවෙන් හරි යන්න වෙනවා මේ පාඩමේ මේ මොකද මේක ටිකක් අමාරු කොටසක්. බෙදන්න ගුණ කරන්න ගොඩක් තියෙනවානේ. ඒක නිසා ටිකක් අමාරුයි. ඊට පස්සේ අපි අලුත් පාඩමට එනවා. ඔයාලගේ යාළුවෝ කවුරු හරි තව ඉන්නවනම් ඒගොල්ලන්ටත් මතක් කරන්න පාඩිය තියනවා කියලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට පාඩි ගාස්තු දෙන්නෙක් ගෙවලා තිබුණා. අනිත් අයත් පුළුවන් වෙලාවට පාඩි ගාස්තු ගෙවන්න. කාට හරි BOC එකේ account number එක නැතුව වෙන එකක් ඕන නම් ඒක කියන්නේ HNB එක හරි කොමර්ෂල් එක හරි දෙන්න පුළුවන්. මම ඔක්කොම දැම්මේ නැත්තේ කරදරයි. එතකොට එක account එකට ක්ලාස් ෆීස් දෙනවා නම් මටත් ලේසි. ඒකවල බලා ගන්නත් ලේසි. දෙක තුනකට යනකොට ටිකක් අන්තර දුක තමයි දුන්නේ නැත්තේ. කාට හරි ගැටලුවක් නම් කියන්න වෙන account number එකක් මේ වෙන මේ බැංකුවක ඕන නම් කියන්න එකක් දෙන්න. හරි. දැන් සමහර මේ මම අනුහස්ගේ අම්මා සර් ඔව්. මට මේ ඔන්ලයින් පේ කරන්න ප්‍රශ්නයක්ද නැත්නම් එහෙම කරන්න පුළුවන්ද? මට තේරුණා නෑ පොඩි. ඔන්ලයින් පේ කරන්න පුළුවන්ද මේ නැත්නම් බැංක් ස්ලිප් එක ඕන වෙනවද? නෑ ඕනේ. ඔන්ලයින් දාන්න. කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා ඔන්ලයින් පේ කරලා පොඩ්ඩක් අර එතන රෙෆරන්ස් එක දැම්මනම් හරි දරුවගේ නම. ඒතර මට මගේ account එකේ app එකේ දෙන්නවනේ නම කාගේද නම කියලා. රෙෆරන්ස් දාන්න තියෙන ඔන්ලයින් පේ කරද්දි. ඒතර රෙෆරන්ස් එකට දාන්න දරුවගේ නමයි මාසයයි දැම්මනම් හරි පන්තියේ මාසේ නැතත් කවන්නේ මට ඒක අඳුර ගන්න පුළුවන්. ඒතර ඔයාලා පේ කරපුවාම මම වෙනම SMS එකක් එවනවා ඔයාලට. මගේ සිස්ටම් එකට පේ කරා කියලා ඇඩ් වුණාම ඒකෙන් SMS එකක් එනවා අපහු ඔයාලට මෙන්න මේ මාසෙට මේ මුදල ගෙවුවා කියලා. ඒකත් බලන්න එනවද කියලා ගොඩක් හැමෝටම මම හිතන්නේ SMS එකක් එන්නේ WhatsApp message එකක් නෙමෙයි. SMS එකක්. හරි. ඒතර SMS එක බලන්න ඒකත් ඇවිල්ලා. හරි. අපි එහෙනම් අද පාඩිය නවත්තමු. ලබන සතිය අපි මේක ඉතුරු කොටස කරලා ඉවර කරනවා. අද දෙන්නෙක් අඩුයි. අපි ඒගොල්ලෝ ලබන සතිය සම්බන්ධ වෙයි කියලා හිතමු. හරි පුතේ එහෙනම් ගෙදර වැඩ විදිහට වෙන්නේ අතන ටියුට් එක දානවා මම. ටියුට් එකේ වැඩ ටික කරගෙන යන්න ගෙදර වැඩ විදිහට වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. ලොකු වැඩක් ඕනේ නැහැ. අපි ටිකක් හිමීට සරලව යමු මේ මූල ටික නිසා. පහු වෙනකොට සමහරවිට අපිට කාලය වැඩි කරන්නත් වෙනවා. පාඩම් ලොකු වැඩි වෙනකොට කාලය වෙන් කරන්න වෙනවා වැඩියෙන්. ඒක හැබැයි 6 වසරේ ඉඳන් ඕන වෙන්නේ අපිට 6 වසරේ පොඩි පාඩම් ටිකක් තියෙන එක සරලව කරගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් අපි අද පාඩම් නවත්තනවා. ලබන සතියෙන්ද හැමෝම සම්බන්ධ වෙන ලබන සතියේ. හරි පුතේ එහෙනම් ආයුබෝවන්.